ප්‍රායෝගික රියදුරු පරීක්ෂණයේදී ඇත්තටම පරීක්ෂා කරන්නේ මොනවද කියලා ඔබ දන්නවද? බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ ප්‍රායෝගික පරීක්ෂණයේදී බලන්නේ වාහනේ ඉදිරියට පසුපසට හෝ හරවාගෙන යන්න පුළුවන්ද කියන එක බලන එක විතරයිද කියලා. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. එදින මෝටර රථ පරීක්ෂකතුමාගේ අවධානය යොමු වන්නේ කිසිම කෙනෙකුගේ උපදෙස් හෝ මඟ පෙන්වීමක් නොමැතිව ඔබට සාදීනව ආරක්ෂිතව සහ මාර්ග නීති රීති වලට අනුකූලව ක්‍රියා ධාවනය කරන්න පුළුවන්ද කියන එක පිළිබඳවයි. ඔබ පුහුණුව ලබන කාලය පුරාම රියදුරු උපදේශකවරයාගේ උපදෙස් නිවැරදි කිරීම සහ මඟ පෙන්වීම යටතේ තමයි ඔබ රියදාවනය ඉගෙන ගන්න. ඒ ගමනේදී ඔහුගෙන් ඔබට විශාල සහයෝගයක් ලැබෙනවා. නමුත් ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වෙන දිනේදී එම අසුනේ ඉන්නේ ඔබේ රියදුරු උපදේශකවරයන් නම් නෙවෙයි. එහි ඉඳගෙන ඉන්නේ මෝටර රථ පරීක්ෂකතුමා. එතුමාගේ කාර්යය ඔබට උදව් කිරීම නම් නෙවෙයි. ඔබ තනිවම ආරක්ෂිතව රියදාවනය කිරීමට අවශ්‍ය දැනුම, කුසලතාවය සහ විනය ලබාගෙන තියෙනවද කියන එක සාධාරණව ඇගීමක් තමයි එතනදි කරන්නේ. ඒ නිසා එදින එතුමා ඉතා හොඳින් නිරීක්ෂණය කරන්නේ ඔබ මාර්ග නීති රීති සහ මාර්ග සදාචාරයන්ට ගරු කරමින් ක්‍රියා ධාවනය කරනවාද, අවශ්‍ය සෑම ක්‍රියාවක්ම නිවැරදි අනුපිළිවෙලට සහ නියමිත වේලාවට සිදු කරනවද, එසේම මාර්ගයේ ඇති අවදානම් කල්තියා හඳුනාගෙන නිවැරදි තීරණ ගන්නවාද යන්නයි. ඒ නිසා ප්‍රායෝගික පරීක්ෂණය කියන්නේ වාහනය පාලනය කිරීමේ හැකියාව පමණක් පරීක්ෂා කරන විභාගයක් පමණක්ම නෙවෙයි. වගකීම් සහිත ආරක්ෂිත හා ස්වාධීන රියදුරෙක් බව ඔබ ඔප්පු කළ පෙන්විය යුතු අවස්ථාවක් බව කිසි විටකත් අමතක කරන්න නම් එපා. ඒ වගේම මෝටර රථ පරීක්ෂකතුමා ඉතා වැදගත් කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කරනවා. එහිදී බලන්නේ ඔබට ඒ ක්‍රියාපටිපාටි කටපාඩමින් කියන්න පුළුවන්ද කියන එක නන් නෙවෙයි. ඔබ ඒව නිවැරදිව පුරුදු පුහුණු වෙලා තියෙනවද? අවට තත්වය නිවැරදිව නිරීක්ෂණය කරනවද? කල් වේලා ඇතුව නිවැරදි තීරණ ගන්නවද? එම තීරණ ආරක්ෂිතව ක්‍රියාත්මක කරනවද කියන කාරණා ගැන තමයි එදාට බලන්නේ. ඔබගේ අවධානය සඳහා එම කරුණු සරලව මම මේ විදිහට පහත දක්වන විදිහට මට විස්තර කරන්න පුළුවන්. පළමුව ක්‍රියා ධාවනය ආරම්භ කිරීමට පෙර ඔබගේ සූදානම වාහනයට ආරක්ෂිතව ළඟාවීම, නිවැරදි ලෙස අසුන් ගැනීම, ආසනය සකස් කර ගැනීම, කණ්ණාඩි නිවැරදි ලෙස සකස් කර ගැනීම, සීට් බෙල්ට් එක පැළඳ ගැනීම සහ නිවැරදිව වාහනය ධාවනයට සූදානම් කිරීම. දෙවනුව වාහන පාලන උපකරණ පිළිබඳ ඔබගේ දැනුම. අවශ්‍ය අවස්ථාවලදී ඒවා නිවැරදිව භාවිතා කරනවද? එන්ජිම පණ ගැනීමේ සිට ගමන ආරම්භ කිරීම දක්වාම සෑම පියවරක්ම නිවැරදිව සිදු කරනවද යන්න ඒදී සැලකිල්ලට භාජනය කරනු ලබනවා. තුන්වෙනුව ඔබගේ නිරීක්ෂණ හැකියාව. පැති කණ්ණාඩි, මැද කණ්ණාඩි නැත්නම් රියදුරු කණ්ණාඩිය, අන්ධ කලාප බ්ලයින්ඩ් ස්පොට් සහ මාර්ගයේ සිදුවන වෙනස්කම් පිළිබඳව ඔබ ප්‍රමාණවත් අවධානයක් දක්වන්නද පිළිබඳව යන්නයි. සිව්වනුව විවිධ මාර්ග තත්වයන් යටතේ ක්‍රියා ධාවනය කිරීමේ හැකියාව. මන්සන්දි, වටරවුම්, වංගු, කඳු නැගීම් සහ කඳු බැසීම්, වාහන තදබදයේ ඇති ස්ථානවල දකුණට සහ වමට හැරවීම, පසුපසට ධාවනය කිරීම සහ වාහනය නිවැරදිව නතර කිරීම වැනි ඒ වගේ අවස්ථාවලදී ඔබගේ රියදාවන කුසලතාවය ඉතා හොඳින් නිරීක්ෂණය කරනු ලබනවා. පස්වනුව මාර්ග නීති රීති නිවැරදිව පිළිපදිනවද කියන එක පිළිබඳව. නිවැරදි ධාවන තීරුව තෝරා ගැනීම, හස්ත සංඥා සහ විදුලි සංඥා නිසි වේලාවට භාවිතා කිරීම, ඉස්සර කිරීම සහ ඉස්සර කරන වාහන සම්බන්ධයෙන් ආරක්ෂිතව කටයුතු කිරීම වැනි කරුණු මෙහිදී ඉතාමත්ම වැදගත් වෙනවා. 6 වෙනුව පදිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ඔබගේ සැලකිල්ල. පදික මාරුව වෙත ළඟා වන විට, පදික මාරුව පස කරන විට ඔබ ක්‍රියා කරන ආකාරයත් ඉතා හොඳින් නිරීක්ෂණය කරනවා. 7 වෙනුව පොලිස් නිලධාරීන්ගේ සංඥා, ආලෝක සංඥා සහ අනෙකුත් මාර්ග සංඥා නිවැරදිව තේරුම්ගෙන ඒවාට අනුකූලව රිය ධාවනය කරන්න පුළුවන්ද කියන එකත් පරීක්ෂාවට ලක් කරනු ලබනවා. අවසාන වශයෙන් ඔබගේ සමස්ත රිය ධාවන විනය, ඉවසීම, ආරක්ෂිත තීරණ ගැනීමේ හැකියාව සහ ස්ටීරින් වීල් එක නිවැරදිව භාවිතා කිරීමේ හැකියාව ඇගීමට ලක් කරනු ලබනවා. ඒ නිසා බොහෝ දෙනෙක් සිතනවා වගේ වාහනේ ඉස්සරහට ධාවනය කරාම විතරක් ප්‍රායෝගික පරීක්ෂණ නම් සමත් වෙන්න බෑ. ඇත්තටම මෝටර රථ පරීක්ෂකතුමා ඇගීමට ලක් කරනු ලබන්නේ ඔබ වගකීමක් ඇති, මාර්ග නීති රීති වලට ගරු කරන, සාධීනව සහ ආරක්ෂිතව රිය ධාවනය කරන්න පුළුවන් රියදුරෙක්ද කියන එක වගයි. ඔබට මේ සියලු කරුණු නිවැරදි ක්‍රමවේදයකට අනුව තාම පුහුණුවක් ලැබී නැත්නම් ඒ සඳහා වෘත්තීයමය පුහුණුවක් ලබා දීමට ඩ්‍රයිවිං ඇකඩමි අපි සූදානම්. දැනට ගම්පහ, කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වන අතර වැඩි විස්තර සඳහා ඔබ
අදම අපව අමතන්න. 0.73 323 573. අවසාන වශයෙන් මතක තියාගන්න රියදුරු බලපත්‍රය ලබා ගැනීම යනු විභාගයක් සමත් වීම පමණක්ම නෙවෙයි. ඔබේ ජීවිතයත් මාර්ගයේ ගමන් කරන බොහෝ අයගේ ජීවිතත් ආරක්ෂා කිරීමේ වගකීම බාර ගැනීමක්. ඒ නිසා විභාගයේ සමත් වීමට පමණක් නොවේයි හොඳ විනයගරුක සහ ආරක්ෂිත රියදුරෙක් වීමට පුහුණු වන්න. ස්තුතියි. ජය වේවා.